Hello guys, welcome to my channel. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. මම කලින් ළඟදිම දාපු වීඩියෝ එක ගොඩක් පිරිසක් බලලා තිබ්බා. ඉතින් ඒක 1k වලටත් ආසන්න සංඛ්‍යාවක් views ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මගේ channel එක ළඟදී subscribers 100ක් ගෙවුවා. ඒකටත් බොහොම ස්තුතියි ඔයගලන්ට. මාත් එක්ක support එක දුන්නා මේකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මගේ කලින් වීඩියෝ එකේ comment එකක් දාපු මල්ලි කෙනෙක්ගේ කමෙන්ට් එකකට අනුව තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තින්නේ. එයා ඉල්ලලා තිබ්බා මොබයිල් එකේ ගහන්න පුළුවන් survival games ටිකක් දෙන්න කියලා. ඔන්න මම උඩින් දානවා කමෙන්ට් එක. මෙන්න මේ සකුණ PCLK කියන මල්ලි තමයි දාලා තින්නේ. ඉතින් මම ඔන්න එයාට තමයි වීඩියෝ එක ගෙන්නේ. එයාට කියන්නේ එයාට තරන්නේ අනිත් හැමෝටම බලන්නත් පුළුවන්. අද ගෙනල්ලා තින්නේ නම් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම මොබයිල් එකේ ගහන්න පුළුවන් සුපිරිම survival adventure game පහක්. ඔන්න ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මෙන්න වගේම මතක් කරනවා subscribe button එක click කරලා like එකක් දාලා ඔක share කරලා පටන් ගන්න. අපි යන් අද වීඩියෝ එකට. ඕකේ ඉතින් වැඩි කතා කරගෙන නැතුව අපි යන් list එකට. මේක තමයි list එකේ පස්වෙනි game එක. හරිද? මේකේ නම XY. ඕගොල්ලෝ Play Store එකේ ටග් ගාලා ගිහලා බලන්න XY කියලා මෙන්න මේ game එක තමයි එන්නේ. හරිද? මම මේකේ icon එක උඩින් දාලා තියන්නේ. හරිද? මෙන්න මේකේ මෙහෙමයි දැන් survival game එකක්. මේ අද game list එකේ පහම survival game නේ. survival games තමයි තියෙන්නේ. ඉතින් මේ game එක survival වලට චුට්ටක් sci-fi game එකක්. ඒ කියන්නේ sci-fi පැත්තට බරයි මේ game එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් අපි ඉන්නේ නිකන් space jet එක වගේ. මේකේ අපි ටිකක් අලුත් ග්‍රහලෝකයකට වගේ ඇවිල්ලා තියෙනවා. අපිට මේ ග්‍රහලෝකේ සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. ඔයාලන්ට මේ ගේම් ප්ලේ එකේ පොඩ්ඩක් පේනවා ඇති මේ අපිට 아무තු මිනිස්සෙක් ඉන්නවා. එයාගෙන් තමයි අපි සම්පූර්ණ කැරක්ටර් එක කන්ට්‍රෝල් ගන්න තියෙන්නේ. මේ විදිහට ගන්නයක් ඒවා හම්බ වෙනවා. මේ අපිට මේ විදිහට හාරගෙන යන්න පුළුවන්. පහළට උනත් යන්න පුළුවන්. ඉස්සරහට හරන්නත් පුළුවන්. ඕන එකක් පුළුවන්. ඉතින් මේ ඔයාලට දැන් ටැක්ටික් මේකේ වර්ල්ඩ් එක බලා ගන්න පුළුවන්. සුපිරි වර්ල්ඩ් එකක් තියෙනවා. ඉතින් මේකේ ගෙවල් හදන්න ඕන. ඔයගොල්ලෝ කන්න ඕන, බොන්න ඕන. ඔයාලට උඩින් පේන විදිහට එනර්ජි බාර් එකක් තියෙනවා, ස්ටැමිනා, ඊට පස්සේ වෝටර් අනම්මනම් තියෙනවා. ඊපස්සේ ඔයාලන්ට මේකේ ලොකු මැප් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ට්‍රැවල් කරන්න මේකේ වාහන තියෙනවා. ඒක තමයි හොඳම දේ. මේකේ වාහන වගේක් තියෙනවා. අපි ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලන්ට පේන විදිහට ටිකක් අමුතු ටයිප් එකේ ගේම් එකක්. හැමදාම ඉතින් කියන වගේ ඔක්කොම අමුතු ටයිප් එකේ ගේම්. ඉතින් මේ සමහර ඒවා නම් මේකේ ටිකක් අර බයි කරලා ගන්න කියලා දන්නවනේ ගේම් වල තියෙනවා. ඔයාලන්ට මේක ගන්න බයි කරන්න ඕන මේ සීන් තියෙනවා. හැබැයි මේකේ ගොඩක් අඩුයි. මේක මම පෞද්ගලිකව ශ්‍රී ලංකාවේ ලස්සන ගේම් එකක්. ඉතින් ඔයාලන්ට පේනවා නිකන් අලුත් ග්‍රහලෝකයකට ඇවිල්ලා තින්නේ. මේකේ අපිට මුලින්ම පොඩි ටියුටෝරියල් සීන් එකක් කරනවා. මේක මෙහෙම හරන්න, මෙහෙම කරන්න, මෙහෙම ගෙවල් හදන්න. ඉතින් මේකේ ඔයගලන්ට මාලිගාවක්ම හදා ගන්න පුළුවන්. හරියට සර්වයි වෙලා ඒකේ තියෙන ටාස්ක් ටික කම්ප්ලීට් කරන් ගියොත්. ඉතින් මේක මම ලිස්ට් එකේ පස්සෙන් දැම්මේ මේ sci-fi ගේම් එකක්. ඉතින් ගොඩාක්ම රියලිස්ටික් භාගයක් ගන්න බෑ. ඒ වුණාට ෆන් ගේම් එකක්. අවුලක් නැහැ. ශ්‍රී ලංකාවේ බලන්න සර්වයි ගේම් එක සුපිරි. අපි යන් හතරවෙනි ගේම් එකට. ඕකේ නියමයි හතරවෙනි ගේම් එක. ඉතින් මේක නම් සුපිරි ගේම් එකක්. හරිද? මේකේ නම තමයි Last Pirate කියන ගේම් එක. ඉතින් මට පොඩ්ඩක් කලින් වීඩියෝ එකේදී කලින් මගේ ක්ලිප් පස්වෙනි එකේදී කියන්න බැරුණා. මේ ගේම්ස් ඔක්කොම ඔෆ්ලයින්. හොඳේ බය වෙන්න දෙයක් නැහැ. ඔන්ලයින් අරමුණ මොකුත් ඕනේ නැහැ. ඩේටා ආවේ ඩවුන්ලෝඩ් කරගන්න පොඩ්ඩක් තිබ්බනම් ඇති. නෝමල් එකේ ඔයගලන්ට ඔෆ්ලයින් එකේ ප්ලේ කරන්න පුළුවන්. මේකේ නම Last Pirate. මේකේ කතාව තියෙන්නේ අපි මේ මොකද්ද මේකට කියන්නේ නේ හරිද නැවකින් ඔන්න මේ දූපතකට ඇවිල්ලා දැන් මේ නැව කැඩිලා දැන් මේ ඒ දූපතේ සර්වයිව් වෙන්න තියෙන්නේ හරිද මේකේ මාර රියලිස්ටික් ලුක් එකක් තියෙනවා මොබයිල් ගේම් එකකට සාපේක්ෂව නෝමල් හරිද ඕකේ ඉතින් මේකෙන් හොඳ සර්වයිවල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණාට පේන ඇති මෙන්න මේ වගේ ගල් මේකක් හම්බ වෙනවා ගස් කපන්න එකක් හම්බ වෙනවා නම් ගල් කඩන්න ඕන එකක් පුළුවන් ඉතින් හරිද මේකෙත් ලොකු මැප් එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න ඒ වගේම ඔයගොල්ලෝ මේකේ කන්න ඕන නම් ඒ දේවල් ටික කරන්න ඕන සර්වයිව් වෙන ඊට පස්සේ ඔයගලන්ට මේකෙත් අර ගෙවල් හදාගන්න ඒ සීන් ටික ඔක්කොම පුළුවන් ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන කලින් වීඩියෝ එකේ මට කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සෝංග් එකක් ප්ලේ වුණා නම් හොඳයි කියලා ඔන්න ඉතින් මම ඒ කමෙන්ට් එකත් සලකා බලලා දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි සෝංග් එකක් ප්ලේ වෙන්න දාලා තින්නේ ඔයාලා ආවට ඇහෙනවා ඉතින් ඔන්න අහන්න නිකන් පොඩි සෝන් ක්ලිප් එකක් නේ අර සෝගන් සද්දයක් එනවා කිව්වා. ඉතින් ඒකට තමයි මේක දාලා තියෙන්නේ. අවුලක් නැහැ මම හිතනවා දැන් ෂේප් කියලා. හරි ඉතින් මේ ගේම් එක ගැන කතා කරොත් ඔෆ්ලයින් ගේම් එකක්. ඉතින් ඔයගලන්ට පොඩි MB ගානක් විතරයි මම උඩින් දාලා තියන්න ඔක්කොම අයිකන් ඩිස්ප්ලේ වෙන විදිය Play Store එකේ අනම්මන ඔක්කොම. ඉතින් මේකත් ඔෆ්ලයින් ගේම් එකක්. අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ බලන්න. ඔයාලට පේනවනේ මේ වගේ හොඳ ග්‍රැෆික් මට්ටමක් බලා ගන්න පුළුවන්. හරිද? හැමතිස්සෙම කියන්න ඕනේ නැහැ. ඉතින් අපි යන් තුනේ ගේම් එක මේකේ ඔයාලට පේනවා ඉතින් අර අතක් නැහැ පොඩි මේකක් දාගෙන ඉන්නේ.
ඉතින් අර පයිරට් සීන් එක හොඳට තේරෙනවා. ඉතින් මේ ගේම් එක නම ලාස්ට් පයිරට් අනිවාර්යෙන් ගන්න පියන් ඊළඟට. ඔන්න නම්බර් 3 වලට ඉක්මනටම ආවද මේ ගේම් එක ගොඩක්ම දන්න ලෝකෙම ජනප්‍රිය වෙච්ච ගේම් එක තමයි මයින්ක්‍රාෆ්ට්. හරිද? මයින්ක්‍රාෆ්ට් ගේම් එක ගොඩක් අය චාටර් කරගත්තේ මේකේ ක්‍රියේටිව් කියන මෝඩ් එක ගන්න ගිහලා. හරිද? ඊට මම කතා කරන්නේ නැද මේ සර්වයිවල් කියන මෝඩ් එක ගැන. මොකද මේ මයින්ක්‍රාෆ්ට් ගේම් එක සුපිරි ගේම් එකක්. හොඳයි. මේක හැබැයි ටිකක් කම්මැලි වෙනවා ගහති ක්‍රියේටිව් මෝඩ් එකෙන් ගැවුවොත්. يعني ක්‍රියේටිව් මෝඩ් එකෙන් ගැවුවොත් අපිට අර මුලින්ම ගයක් හදන්න දෙනවා ඊට පස්සේ ගඟක් හදන්න දෙනවා ඔන්න ටිකක් යනකොට අපේ ක්‍රියේටිව් භාවය කොහොමත් අඩු වෙනවා. ඒතකොට අපිට කරන්න දෙයක් නැතුව නිකම්ම ගේම් එක කම්මැලි වෙනවා. ඒ හින්දා මම කියනවා අද මයින්ක්‍රාෆ්ට් ගේම් එක වල සර්වයිවල් මෝඩ් එක try කරන්න. ගොඩක් අය ගහලා ඇති මම මේ කිව්වට ඒ වෙනකොට මම කියන්නේ දැන් මම මේ ලිස්ට් එකට ගේන්නේ සර්වයිවල් ගේම් නේ. ඉතින් සර්වයිවල් ගේම් කියද්දි මට මයින්ක්‍රාෆ්ට් එක දාන්න නැතුව ඉන්න බැරි වුණා. ඒ නිසා මයින්ක්‍රාෆ්ට් එකක් දැම්මේ. මොකද මයින්ක්‍රාෆ්ට් එකෙත් සර්වයිවල් කියන එක උපරිමේ ගන්න පුළුවන්. ඒ ටිකක් අර ගේම් කියන එක වෙනම ලෙවල් එකක් ගෙනාවු ගේම් එකක් නේ ටිකක්. අපි හිතපු නැති ස්ටයිල් එකේ ගේම් එකක් මේක. ඉතින් මේක මට දාන්න නැතුව ඉන්න බැරුණා. ඒකයි මේක දැම්මේ. ඉතින් මේකෙත් හොඳ ග්‍රැෆික් මට්ටමක් ඔයගලන්ට මොබයිල් එකේ ප්ලේ කරන්න ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කියන්න එපා අයියෝ මයින්ක්‍රාෆ්ට් ගන්න බෑනේ අපිට මයින්ක්‍රාෆ්ට් වලට මේ සල්ලි ගන්න ඕන මේ ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න බෑ. මෙහෙම සීන් එකක් තියෙනවා. හරි ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න ගියොත් ඔයගොල්ලෝ ඇත්තටම ගානක් ගියලා තමයි ගන්න ඉන්නේ. හැබැයි ඔයගලන්ට මම වෙබ්සයිට් දෙක තුනක් වීඩියෝ එකේ අන්තිමට කියන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. එකක් කියන්නකො මම දන්න. ඒ කියන්නේ මට හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මාත් මයින්ක්‍රාෆ්ට් මොබයිල් ගේම් එකකින් ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ හොඳ ගේම් එක කියන අවුලක් නැහැ. ඒකේ ක්‍රැක් එක මුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම සෙල්ලම් කරා අවුරුද්දක් විතර. ඉතින් ගහලා බලන්න අනිවාර්යෙන් මේ සර්වයිවල් මෝඩ් එකෙන්. ඉතින් මම මේ සර්වයිවල් ගේම්ස් කියද්දි මයින්ක්‍රාෆ්ට් එක නොදා බැරි හින්දාම දැම්මා. ඉතින් අපි යන් දෙවෙනි ගේම් එකට. මම කියන්නම් වීඩියෝ එක අවසානට මොකක්ද මේ වෙබ්සයිට් එකේ ඉන්න වීඩියෝ එක අන්තිම එක රැඳින්න. අපි යන් වීඩියෝ එකට ඊළඟ. ඔන්න එන ලිස්ට් එකේ දෙක. හරිද? සර්වයිවල් ගේම් වලින් තවත් අමුතු සර්වයිවල් ගේම් එකක් තමයි මේක. මේක නම තමයි රාෆ්ට් සර්වයිවල් කියන්නේ. ඔන්න මම යටින් දාලා තියෙන නම සහ උඩින් දාලා තියෙන ප්ලේ ස්ටෝර් එකේ මේක ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක මෙහෙමයි අපි මේකේ ලොකුවට අපි ස්ටෝරි එක මුලින් පෙන්නන්නේ නැහැ. මට හිතෙන විදිහට මම ස්ටෝරි එක කියන්න මුලින් වෙන්නේ මොකක්ද කියලා. මේකේ වෙන්නේ මම හිතන්නේ අපි නැවකින් එන්නේ මේ කියන්නේ මොකක් හරි බෝට් එකකින් නැවකින් හරි එනවා මොකක් හරි කැඩිලා අන්තිමට පොඩි ලී කෑල්ලක් විතර අපිට ඉතුරු වෙන්නේ පොඩි පෙට්ටියක් එක්ක. ඉතින් මේ අපේ වටේ තියෙන ඔය කැඩිච්ච අපෙන් විසිරලා ගිය බඩු අනම්මන. ඉතින් ඔන්න අපි ඒවා පොඩි හුක් එකක් තියෙනවා. ඔකින් ඇදලා අරගෙන අපිට සම්පූර්ණ මේ වතුර මැද්ද තමයි අපි බේස් එක හදාගන්න තියෙන්නේ. හරි ටිකක් අමුතු ගේම් එකක් කියන්නේ. සාමාන්‍ය අපි සර්වයිවල් කියපුවම මතක් වෙන්නේ කැලෑවක් ඇතුලේ හිර වෙනවා. ඊට පස්සේ කැලෑවෙන් අපි ඔන්න ඔහොම සීන් එකක් අපේ ඔළුවට එන්නේ. ඒ වුණාට මේකේ ගේම් එක ක්‍රියේට් කරපු අය වෙනම විදියකට හිතලා තියෙන්නේ. මේකේ කෙලිම වතුර මැද. හරිද? අපිට ගොඩ බිමක් පේන දෙයක් මානක නැහැ. මම දන්නේ නැහැ ගේම් එකේ අවසානයේ නම් කොහොමද කියලා. අවසානයක් කියලා නම් ගහලා නැහැ. අවසානයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. පොඩ්ඩක් ගහලා තියෙනවා. ඉතින් මේ මං ගහපු ටිකේ නම් මේක සම්පූර්ණ මම ලොකු බේස් එකක් හදාගත්තා. ඉතින් මේකේ බේස් එක හදාගන්න තියෙන සම්පූර්ණයෙන් මෙන්න මේ වටේ තියෙන මෙන්න මේ බඩු එකතු කරලා. හරිද? ඒ මැදට මේකේ තව ලොකු වරදයක් තියෙනවා. මේ සැරින් සැරේ මෝරු වෙනවා. හරිද? ඒ වටේ කරෙන්නේ. උන් ඇවිල්ලා උතන මේ අපේ මේක තියෙන පොඩි පාරුව වගේ ඔන්න කනවා. ඊට පස්සේ බිමට වැටුනොත් ඒ මෝර අපිව කනවා. ඔන්න ඔහොම සීන් එකක් තියෙනවා. හරි. දැන් ඔන්න ඔය පාවෙලා එන බඩු අරගෙන අපිට හදාගන්න තියෙන බේස් එක මේක ඕන තරම් වල ලොකු දැක්ක මං කිව්ව අර මෝර ඇවිල්ලා සීන් එක දෙනවා කියලා. ඔන්න ඒ වගේ සීන් එක අයිඩුම මරන්න පුළුවන්. හැබැයි එකපාරට බෑ. සහ මෝරු අල්ලන්න පුළුවන්. අපේ මේ අතේ තියෙන මේකෙත් එනර්ජි එක ටිකයි තියෙන්නේ. අන්න දැක්කද කරපු වැඩේ අපේ කරපු වැඩේ මේ අපේ බෝට්ටුවේ පොඩි කෑල්ලක් හැදුනා. ඉතින් අපි ඒව හදා ගන්න ඕනේ. මේ වගේ එනවා පාවෙලා අපි කැඩිච්ච නැවෙන් එක එක සුන්බුන් පාවෙලා එනවා. ඉතින් ඒවා මේකෙන් දාලා ඇදලා ගන්න තියෙන හැද සුපිරි ෆන් ගේම් එකක්. මේක ලිස්ට් එකේ දෙවෙනි තැනට යන්නේ. මේක ටිකක් ගේම් එක හදපු අය ටිකක් වෙනස් විදිහකට හිතලා හදපු ගේම් එකක් ඉන්නේ. මොකද හැමදාම අර නිකන් කැලෑවක අතරමං වෙලා කැලෑවේ අන්තිමට සොයා වෙන සිකින්න යන්නේ නෙමෙයි. මේක ටිකක් අර දන්නවනේ ටිකක් නෙක්ස්ට් ලෙවල් ගේම් එකක්. ඉතින් ඒකයි මේක දැනලා ඉතින් මේකත් සම්පූර්ණයෙන් ඔෆ්ලයින් ගේම් එකක්. පොඩි MB ගානක් විතරයි වෙන්නේ. මම යටින් දාන ඔක්කොම ලිස්ට් එක. ඔයාලට පේන දේ කියලා මං හිතනවා. ඉතින් මේ හරි අපි යන් ඊළඟට. ඔන්න ඇවිත් තියෙනවා ලිස්ට් එකේ පළවෙනි තැනට. ඉතින් මේක නම් සුපිරිම සර්වයිවල් ගේම් එකක්. හරිද? මට ලොකුවට කතා කරන්න දෙන්නේ මේ ගේම් එක ගැන. මේ ගේම් එක මේවයි. මේ ගේම් එක ආව කාලේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. හරිද? ආපුම කාලේ වගේ මමත් ගිහුවා. කියන්නේ මේක ටිකක් පරණ ගේම් එකක්. ඒ වුණාට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගා ගන්න. මේ ගේම් එකේ නම තමයි Ocean is Home කියන ගේම් එක. මේ ගේම් එකේ සර්වයිවල් වලට වඩා එහා දෙයක් කරපු ගේම් එකක්. හරිද? මේක ගස් කපන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන්. සහ මේකේ ලොකු මැප් එකක් තියෙනවා. බලන්න බලන්න පුළුවන්. ටිකක් අමාරු ඇවිදින්නත් මේකේ ගස් කපන්න තියෙනවා. අපේ එක එක ඉන්වෙන්ටරි හදාගන්න තියෙනවා. වාහන හම් වෙනවා මේකේ. සහ
සහ මේකේ බංකරයක් තියෙනවා වෙනම දැනක ඕක ඇතුලේ වෙනම සීන් එකක් තියෙනවා. හරිද? මේකේ ගන්ස් හදාගන්න පුළුවන්. ඊපස්සේ ඕන විදියකට ඕන දෙයක් කරන්න පුළුවන්. මේකේ තනිකර සුපිරිම සර්වයිවල් ඔෆ්ලයින් ගේම් එකක්. ඉතින් මේක පොඩි MB ගානක් විතරයි නේ, ලොකු ගානක් එන්නේ නැහැ. ඔයාලා ඉක්මනට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔෆ්ලයින් ප්ලේ කරන්නත් පුළුවන්. සුපිරි ෆන් ගේම් එකක්. ඉතින් මේකේ ඇඳුමේ පැළඳුමේ ඉඳන් මේකේ කන බොන දේ දක්වා හදා ගන්න ඕන. හරිද? ඉතින් මේක සුපිරි ගේම් එකක්. ලොකු කතා කරන්න දෙයක් නැහැ. අද ලිස්ට් එක හොඳයි නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මගේ අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවත් කමක් නැහැ, කමෙන්ට් එකෙන් දාන්න. මම දැන් කලින් වීඩියෝ එකේදීත් මට අර කෙනෙක් කියලා තිබ්බා සෝන් එක ප්ලේ කරන්න කියලා. ඉතින් මට ඒක තේරුණා සෝන් එක ප්ලේ කරා නම් හොඳයි කියලා. ඉතින් මම ඒක සෝන් එක ප්ලේ කරා මේ වීඩියෝ එකේදී. ඒ වගේ ඔයගලන්ට මේකේ අඩුපාඩු වල තියෙනවා නම් හරි අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. සහ ඔයගොල්ලෝ කැමති ගේම් එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කැමති මේක. සහ තව ඔෆ්ලයින් ගේම්ස් ඔයගොල්ලෝ දන්නේ නැව තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි. මොකද මට ඔෆ්ලයින් ගේම්ස් 30ක් 40ක් ගේන්න බෑ. ඒක වීඩියෝ එකකින් ඉන්න 5ක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් සකුණ මල්ලියටත් ඔන්න වීඩියෝ එක දැම්මා. ඔයා දකි කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, subscribe button එකත් click කරගෙන මේක යාළුවන්ට share කරගෙන like එකකුත් දාගෙන අද වීඩියෝ එකෙන් අයින් වෙන්න. ඉතින් අදට මම sign out වෙනවා. සුබ දවසක්. ඕකේ ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඇති මේ Minecraft download කරන website එක මොකක්ද කියලා. ඔන්න ඉතින් මම screenshot දෙකක් දාලා තියෙනවා ඔයාලන්ට පේන ඇති. මේ website එකේ නම තමයි APK Vision. APK Vision කියන website එකේ Minecraft විතර නෙමෙයි ඔයාලන්ට ඕනම game එකක් free download කරන්න පුළුවන් paid games. හරිද? ඉතින් ඔයාලන්ට පේන ඇති Minecraft මේ විදිහට ඔයාලන්ට pocket edition එකක් බලා ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් download කරලා ගහන්න. මේක මම highly recommend කරනවා. මොකද මම අවුරුද්දක් මේක play කරා offline. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අනිවාර්යෙන් ගහලා බලන්න. මම recommend කරන website එකක්. මේක තමයි අද bonus tip එක. අපි අදට sign out වෙනවා. සුබ දවසක්.